අරලියා මල පිපුණේ තනිව ප්‍රශ්නය විසඳුමට මට දැන් අවසරද එක බෝලේ මිස්සේ අනිත් ඔක්කොම උඩ අහසේ බෝලේ ඒ මම views ගන්න වැටෙන්න හෙලෝ යාළුවනේ මේ අද මැච් එකක් තියෙනවා මේ තියෙනවා මේ නම්මුවව කියලා ගමක් මුස්ලිම් ගමක් මේ ඒකේ කට්ටිය එකතු වෙලා මේ මැච් එකක් ඕගනයිස් කරලා තියෙනවා ටූර්නමන්ට් එකක් මේ අපිත් ඉතින් ක්ලාස් එකේ සෙට් එක මේ සෙට් වුණා මේ මැච් එකට 7 දෙනෙක් විතර ඉන්නවා මේ ලෝක එකක් කරන්නේ ගොල්ලෝ ටික ආයි එකක් දෙන්න බෑ අපි සෙට් එක තව ඉන්නවා මේ 4 දෙනෙක් පරක් කියලා දිනනවා ඒ අර ගාඩිය බයික් එකේ ගන් ආ ඒක තමයි උදේ පාර යාළුවනේ මේ මැච් එකට ඇවිල්ලා ඉන්නේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ සෙට් එකේ ඉන්නවා මේ ඉන්නේ ආශේන් මේ ආශේන් අම්මට සීරි මේ ඉන්නවා ශශික ඉන්නවා හායි එකක් දෙන්න බෑ හායි තව ඉන්නවා සෙට් එක මේ වේද මහත්තයා වේද මහත්තයා ප්‍රී ප්‍රොමෝෂන් එකක් ගාව මෙයාගේ ඔව් මේ ඔයාලට නෝත් කරි චමි නුවර පළාතේ මේ මචං ඇවිල්ලා ඉන්නේ මේ තඩියා අවුලේගම ප්‍රදේශයෙන්ම මෙයා අද මැච් එකටම ගෙන්නවගේ නැෂනල් ටීම් ගහපු පොරක් කියලා කියනවා කොල්ලෝ ටික ප්‍රැක්ටිස් වෙනවා චමි ගම්මාන අන්තෙන් සිට නයිස් බෝලින් A few moments later. Two hours later. යාළුවනේ මේ පොඩ්ඩක් දුක හිතෙන තත්ත්වයක් තියෙන මේ මැච් ටිකක් ගැහුවා ආපහු පොඩ්ඩක් ආවා අපි ආවා කියන්නේ මේ පොඩ්ඩක් ලොස් වුණා අපි මැච් 3ක් ගැහුවා හරිද මැච් 3ක් ගැහුවා එක දිගට මේ තුනම පෙරදී කට්ටිය ඉන්නවා ඉතින් වැව්තාවුල්ලකට ආව පොඩ්ඩක් පළවෙනි මැච් එක දුන්නා නම්මුවා පොඩි ටීම් එකක් කියලා. ඒගොල්ලෝට පොඩි උනාට අපිට ලොකුයි යාලා. මේ දෙවෙනි එක ගහුවා උම්ම දාලා අපිට ඒක වැඩක් කරේ. What? Bro, what are you talking about, man? යන්නකො බෝල් බ්ලොග් එකේ ඉන්නේ. මේ තුන්වෙනි එක සීන් එකේම ගියේ ගහ ගන්න. මේ ආරේ පොඩ පෙන්න. ඔය ඉන්නේ දුර. ඔය මොහර මේක කට් කරන්න ටීක් ගාලා දාන්න. ටීක් නේ. ඕවරේට 30ක් ගහුවා බෝල් පහට 30ක්. ඒ බොරු කියන්න එපා බං. 30ක් ගැහුවේ නෑ. කියන්නේ මොකද්ද 24? 24 කියන්නේ 6 වරක් 4 24. බෝල් 10යි තියෙන්නේ. බෝල් පහට 6ව 4ක් ගාලා එකක්. බෝල් 10ට එක බෝලේ මිස් උනේ. බෝල් 6ට 6ව 5ක් ගාලා වගේ තමයි බෝල් 4 බෝල් 5ට 6ව 4ක්. එක බෝලේ මිස්සේ අනිත් ඒවා ඔක්කොම උඩ. අහසේ බෝලේ. එක බෝලයක් නිකන් බෝල් වල විකට් එකක් ගත්තා. ඒකයි වීඩියෝ එකක් ගන්න බැරුණේ. මොන වීඩියෝද තරු පෙන්නලා දැන් නාගන්නවා අප්පා පොඩ්ඩක්. දිගාරින්නේ. නාගන්නවා. මේ බල්ලෝ වීඩියෝ එකට පරෙන්කෝ බං ඔකත් අරගෙන. නෑ. අරයා පොඩ්ඩක් පෙන්නන්න. මේ අනික ඔය තේරෙනවා. ඔව් ඈ මල් කඩන එක. මැච් එක ඉවර වෙලා දුක හිතෙන විදිහට දැන් ගෙදර යන ගමන් ඉන්නේ.
ලොකෝයි එත් මෙතනින් ඉන්නවා. සෑහෙන අවුලෙන් ඉන්න කොල්ලෝ මේ තියෙනවානේ. තේරුවන්නේ නැහැ. ඊට පස්සේ මෙහා අර බෙල් බැටාලා අර අතනින් ඉන්නේ. පාර පායනවා. හරි ගන්න යන්නේ. ඔහොම තමයි මැච් එකේ vlog එක වුණේ. මැච් එකේ තත්ත්වය කොහොමයි? මට 30ක් ගෑවා කියන්නේ බොරු කතාවක්. එච්චර ගෑවේ නැහැ. විශ්වාස කරන්න එපා. මැච් එකේ වීඩියෝස් ටිකක් අපිට ගන්න බැරි වුණා. ඇත්තට මෙතන තිබ්බ තත්ත්වෙත් එක්ක වීඩියෝ කරන්න කවුරුත් හිටියේ නෑ. ඒකයි වැඩි. වීඩියෝ ගන්න හිටියේ නෑ කවුරු. අර ගියක් හදා. ඔයාලා මොනවද ගත්ත කඩේට ගිහින්? අතට ගත්තා. ඔන්නත් දාන්න යන්නේ අපි අද. මේ ඉන්න අද දවසේ තරඟේ වීර. හරි දුකයි මට. හරිම දුකෙන් ඉන්නේ. ඔයා තමයි දවසේ වීද හැබැයි මම දවසේ වීරයා. එයාට මේ දුක දෝරේ මේ ගහපු හතරේ මොනවද කියන්න තියෙන්නේ? නෑ කතා කරන්නේ. හතරෙන් දෙකක් break මම කියවනේ සුළු අය ඊට වඩා 6-4ක් ගියානේ නෑ. SSC මේ SSC කොල්ලෝ ඒ. මේ නම තේරෙන. අමාත්‍යාගෙන් ගෙන්නවට අපරාධේ. ඔව්. තේරුමක් නෑ උන් ගෙන්න. දුකට කන්න බිත්තර ගත්තා. අද කනවා බිත්තර. බිත්තර අමුයි. කනවා ගහපියක දෙක මේක එක. දෙන්න තියෙන්නේ මුට. මොනවද දැන් ඔය දෙනවා කියන්නේ? අපි ආවා. මේක ඇතුලේ මගේ වුණා නම් මොකද? වොලිබෝල් කෝඩ් එකක් තියෙනවා. නම් ආවේ. අඩේ ඒක වටේට වල්වල මම. මේක බලන්නවා මේ තියෙන්නේ ඒක. මේ නයිට් කෝඩ් එක. ඩේ ඇන්ඩ් නයිට්. මර කෝඩ් එකේ. සුපිරි කෝඩ් එකක් කියන්නේ. අපි එනවා මේකෙත් සෙල්ලම් කරන්න. මේකෙත් වීඩියෝ එකක් දාන්නම්. අපි මෙහෙම යනවා දැන් හවස යනවා ආරණ්‍ය පූජාවට. පූජාවෙන් සෙට් උනේ. පූජාවේ මල් කඩන්න යනවා. මල් කඩන්න ගිහිල්ලා අපි ඒක කෑල්ලක් දාන්න. මේ මල් කඩලා ඉවරලා පූජාවට යනවා. එහෙනම් මල් කඩන කෑල්ලෙන් ඊටින් සෙට් එක. A few inches later. හෙලෝ යාළුවනේ. මේ ඉස්සෙල්ලා කිව්වා වගේ මල් කඩන්නත් ආවා. ඉතින් තව ටිකකින් යන්නත් ඕනේ අපි ආරන්නේට. මේ මල්ලිත් ඇවිල්ලා ඉනවා ඊට පස්සේ. මගේ ආම් එක තේරෙනවා. ආම් එක. අද කට්ටිය මේ කට්ටියම පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. මොකද මේ වීඩියෝ කැල් ටිකක් ඇත්තට ගන්නත් බැරි වුණා. මේ කවුරුත් හිටියේ නෑ වීඩියෝ කරන්න. ඒකෙන් හින්දා මේ කට්ටිය ඉතින් දුකයි පොඩ්ඩක්. නෑ හොඳට ගහගෙන ආවා මැච් එක ඉතින්. එහෙම තමයි ඉතින් මැච් කියන ඒවා. අවධාරණය කරන්න මට ලකුණු 30ක් ගෑවේ නෑ මම මගේ ජීවිතේ කියන්නේ මේ කට්ටිය කියන්නේ ගැහුවේ නෑ කියලා කියනවා ඉතින් ඒ වුණාට. ගැහුවේ නැත්තිම නෑ. වැදුන පොඩ්ඩක්. පොඩි දෙයක් වුණා. අවුලක් නෑ ඉතින්. එහෙම තමයි ඉතින් නේද ඉතින්. ක්‍රීඩාවක් කරද්දී එහෙම වෙන්න ඕනි. දැන් ඉතින් මේ මල් කඩන්න ඇවිල්ලා ඉන්නේ. මේ පොඩ්ඩක් අර අපි බෝඩිමට මේ අල්ලපු වත්තේ මේ තියෙනවා මේ අර්ලී ගස් දෙක තුනක්. ඒකෙන් මල් ටික කඩාගෙන යන ගමන්. නැත්තම් වෙනද අපි මේ එබට යන්න කියලා යන්නේ. ඉබේ ඉතින් අද පොඩ්ඩක් ඉතින් මහන්සිුණත් එක්ක පොඩ්ඩක් අමාරුවෙන්ද හිටියා. මේක තමයි අර්ලී ගස්. ඔය ඉතින් අර්ලී ගස් ඉතින් දැකලා තියෙනවනේ පෙන්නන්න උනේ. ඉතින් ඉතින් කමක් නැහැ ඉතින්. ඇයි අපි වගේ පොළොන්නරුවේ පොස් කීපර්ලා අරලියවල් දන්නේ නැහැ. අරලිය. ඉතින් උඩ ටිකක් තියෙනවා මේ කොකු ටිකක් එහෙම අරගෙන ආවේ. මල් නම් තියෙනවා යාළුවේ මේ පොඩ්ඩක් කඩා ගන්න අමාරුයි. ඔව්. අතු හෙන උසයි. මේ ඕබ මේ අත්නේ නේ. එන්න. මල්ලන් තියෙනවා. මෙතන එක කඩනවා. එන්න මේක කඩන්න. මගේ ඔළුවට කුක්කු ඇතිලා. ඈ? ඔළුවට කුක්කු ඇතිලා. අත්තරන්නේ මට බයයි අත්නම් කඩි.
ඊටි කඩන්න. Hello guys. බලන්න එයා පොඩ්ඩක් ඉස්සරහින් කොල්ල ගහයි. ඉන්නකෝ දෙන්නන්න. කොල්ල ගහින්. කොල්ල ගහයි. නමනෙව්වා මල්ලි මේ වැඩි නමන්න එපා. චෝමි කබම් පද්සේව ආස් පල්ලි අනේ අද සුමිදා ඒ මම views ගන්න වැටෙන්න ප්ලේන් එකකුත් යනවා. ඉතින් පේනවද දන්නේ නැහැ ගහුණා. මොකද කියන්න තියෙන්නේ? හරිම අමාරුයි. මහන්සි හොරි ගන්න නෝමු අප්පායෝ. කතාවක් කියන් අහගෙන ඉන්නවද? කතාවක් නෑ මචං. නිකන් දන්නේ නැද්ද? ඔයාලා ජපන් දන්නවද? මචං ඔයාලා ජපන් දන්නවද? ජපන් මොල්ලා. කලින් වීඩියෝ එක බැලුවත් දන්නේ නැහැ කට්ටිය නේ. ඒ වීඩියෝ හොඳයි නම් මේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක මොනවද තියෙන අඩුපාඩු මොනවද තියෙන කියලා. A few inches later. අපි දුප්පත්. අපි හොරු පතන ඉතලාවේ. මගේ පුතේ කොඩම් මයි කකුලක් තිබ්බ නෑ. අර වීඩියෝ එක කියන්නේ මේ ආතල් එකේ ඉන්න නෙමෙයි. දිබි විදින හොගා. දිම්බින් දාන්නේ තියෙනවා. අරුව වඩාගෙන යන්නේ. දිබි කේස්. වඩාගෙන යන්නේ දෝනි. දෝනි ලෙඩ වෙලා. දිවියගේ දෝනි ලෙඩ. ඔකසාන ඉඳලා ආවේ කියලා අර මුල් ටිකට බ්ලැක් එකට ඉද්දා. මල් කල්ලා ඉවරද ඒක? මල් නෑ නේ පොඩ්ඩයි නේ. මල් නෑ නේ තාත්ති. මම බලාපොරොත්තු වුණා නේද මම ගොඩක්. වෙනකට නම් තිබ්බා මල් කිසිලා. මේ හුලඟත් එක්ක මොකක් කරේ නේද? හුලඟත් එක්ක මල් හැදිලා තියෙන කිව්වට. මල් ගහේ නැත. මල් බිම ඇත. මුල ඇත. මලට සින්දු මොකද? සින්දු නෑ නේද? මොකද්ද අරලියා වලට සින්දුවක් තියෙනවද? සුදු අරලියා මල පිපුනේ ඇයි තනියම කිව්වා පොකුරු පිටින් පිපෙන්නේ. ආයේ සුදු අරලියා මල පිපුනේ ඇයි තනියම ප්‍රශ්නය විසඳුමට මට දැන් අවසරද මල් නෑනේ. මල් කැඩුවා නේද කො? ලොකු බෑග් එකක් කෙනා මේ මල් ගොඩක් තියෙයි කියලා දාද මල් පොඩ්ඩයි තියෙන්නේ. පොඩ්ඩයි නැත්තම් මේ ලොකු බෑග් එකකටම තියෙනවා මල්. මල් ටිකයි තියෙන්නේ.
අද කියන්නේ හුලඟත් එක්ක පොඩ්ඩක් මේ මල් හැරුණ සීන් එකක් තියෙන. මේ කෝරස අංකල්ගේ කෙක්කෝ. ඒක කෝපයික හොයාගන්නත් නෑ. අංකල් එල්ලෙනවා දැම්මා තින්නා නැතන කොක්කෙන් එල්ලනවා කෝ. හරි කොක්ක තිබ්බා. ඒ වැටුණා. යන ගම මේ මේක තියෙනවා බං අර උඩ තියෙනවනේ අර පොකුරු දෙක අර තියෙන්නේ එක පුකුරෙන් 1500ටම බෑ එහෙම එක පුකුරකට එහෙම ගස් වලට නගින්න බෑ. තව 500ක් වත් ඕනේ. ගියා හොඳට. බොහොම වෙලා ගියා. මේ අද සරමාදිනවල පූජාව? ඇයි? අරුන් නම් කිව්වා මේ කලි සමාදින මත අකස් මොකද කරන්නේ? සරමාදි. කලි සමාදින. මෙයා වීඩියෝ එකේ ඉන්න කණිකර බොදු කුඩු. මේක තමයි ආපු පාර. අතන තමයි අර තියෙන්නේ. මේක තමයි බෝඩිම. බෝඩිම කියන්නේ. මේක තමයි බෝඩිම. බෝඩිමට ආවා යාළු. බෝඩිමට ආවා. බෝඩිම දවස් පෙතිය ටිකක් තියෙනවා බෝඩිම ගෙදර. ඒ ටිකත් කඩමු. මොකද අරලිය මල් මදි අද. මොකද දවස් පෙතිය ටිකක් තියෙනවා. ඒ ටික කඩමු. හෙලෝ යාළු පූජාවට යන්න හදන්න. පූජාවට ඉතින් මෙහෙම තමයි යන්නේ කියන්දලා. මල් ටික හදනවා තමයි යාළු. මල් ටික දැක්කේ හදනවා අපි කියන ටික. ඒ ඇතිද කියන්නේ මේක හදන්න ගන්නවා. Oh,